ආයිබෝන් ඔයාලා ඔක්කොටම. ඉතින් ගිය සතියේ මම කරපු වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් අය බලලා තිබුණා. ඔයගොල්ලෝ ඔක්කොටම ස්තුතියි ඒකට. ඒ වගේම කමෙන්ට් කරලා තිබුණා. හැමෝටම thank you very much. ඒ වගේම නංගි කෙනෙක් අහලා තිබුණා මෙහි PR එක ගන්න ඕන වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මට හිතුණා ඔයාලට යූස්ෆුල් වෙයි කියලා මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. අපි බලමු මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. පළවෙනියටම කියන්න ඕනේ ඔයගොල්ලන්ට ඔයාලා බෙලරුස් වල අවුරුදු 5ක් ජීවත් වෙලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. අවුරුදු 5ක් කියලා මම කියන්නේ සමහරලාට වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඔයාලගේ પાස්පෝර්ට් එකේ අවුරුද්දේ වීසා 5ක් තියෙන්න ඕනේ. අවුරුද්ද කියන්නේ හැම අවුරුද්දකින් අවුරුද්දකටම ඕගොල්ලෝ වීසා එක රිනිව් කරනවානේ. ඉතින් ඒ වගේ ඔයාලා කවුන්ට් කරලා බලන්න. for example 2020 to 2021 එක වීසා එකක්. ඒ වගේ අවුරුදු 5ක වීසා තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙම වීසා කියන්නේ අවුරුදු 5ක් ඔයාලට තියෙනවා නම් ඔයාලට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හදාගන්න ඕන ප්‍රධානම දේ තමයි ප්‍රොපිස්කා එකක් කියලා කියන්නේ. ඉතින් ප්‍රොපිස්කා එක කියලා කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක. දැන් බලන්න ඔයගොල්ලෝ අපාර්ට්මන්ට් එකක නම් ඉන්නේ. එහෙම නැත්නම් හොස්ටල් එකේ නම් ඉන්නේ. ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකක් දෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එකක් තියෙනවා ඔයාලට. ඉතින් ඔයාලට හොස්ටල් එකේ රෙජිස්ට්‍රේෂන් එකෙන් ප්‍රොපිස්කා ගන්න බෑ. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා අවුරුදු 5ක් ජීවත් වුණේ අපාර්ට්මන්ට් එකක නම් ඔයාලට ඔයාලගේ ඕනගෙන් අහන්න පුළුවන් මම PR එක ඇප්ලයි කරන්න යන්නේ බෙලරුස් වල මට ප්‍රොපිස්කා එක ගන්න පුළුවන්ද? ඒක අපි නෝමල් ගන්න ජෙනරල් රෙජිස්ට්‍රේෂන් එක වගේ නෙමෙයි. ඒකට වඩා වෙනස්. ගොඩක් වෙලාවට ඔයාලා අවුරුදු 5ක් ජීවත් වුණේ ඒ අපාර්ට්මන්ට් එකේ නම් ඕන අකමැති වෙන්නේ නැහැ ඔයාලට ප්‍රොපිස්කා එක දෙන්න. ඒක ලොකු කාරණාවක් නෙමෙයි. ඒකට ලොකුවට පේමන්ට් එකක් කරන්න ඕනෙත් නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඕගොල්ලෝ ජීවත් වෙන්නේ හොස්ටල් එකේ නම්. හොස්ටල් එකේ නම් ඔයාලා බෙලරුස් වල කිසිම බෙලරෂියන් කෙනෙක්ව අඳුරන්නේ නැත්තම් එතන ලොකු ගැටලුවක් වෙනවා ඔයාලට ප්‍රොපිස්කා එකක් හොයාගන්න. ඉතින් මම දන්න සමහර නංගිලා මල්ලිලා කියපු විදිහට ඒගොල්ලෝ කූෆර් එකේ චෙක් කරලා බලලා තිනවා. මෙහි තිනවා coofer.by කියලා. ඉතින් ඒකේ ඔය විදිහට ප්‍රොපිස්කා දෙන කට්ටිය ඉන්නවා. ඉතින් පේමන්ට් එකක් ඒගොල්ලන්ට කරලා ප්‍රොපිස්කා එක ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ලීගලි ඕගොල්ලෝ ඒ පාර්ට්මන්ට් එකේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රොපිස්කා එක ගන්නදී. මොකද ප්‍රොපිස්කා එකක් නැතුව ඔයාලට PR එක ඇප්ලයි කරන්න බෑ. ඉතින් ප්‍රොපිස්කා එක ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක, පර්මනන්ට් රෙජිස්ට්‍රේෂන් එකක් මේ හදා ගන්න. දැන් දෙවෙනි කාරණාව තමයි ඔයාලට පොලිස් ක්ලියරන්ස් එකක් ගන්න ඕනේ ලංකාවේ. පොලිස් ක්ලියරන්ස් එකට මෙහි ඉඳන් ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ? කොහොමද ඒක ගැන වෙන ප්‍රොසෙස් එක කියන එක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැනත් වීඩියෝ එකක් කරන්නම්. ෆිල් කරන්නේ කොහොමද පේමන්ට් එක කරන්නේ ඒ ඔක්කොම ගැන කියලා. ඉතින් පොලිස් ක්ලියරන්ස් එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම පොලිස් ක්ලියරන්ස් එක ඕගොල්ලෝ ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරන්න ඕනේ. ඉතින් ඒකත් ඔයාලට මෙහි ඉඳන් කරගන්න පුළුවන්. ඒක ගැනත් ඔයාලට වැඩිදුර දැනගන්න ඕන නම් මෙහි ඉඳන් කොහොමද කරන්නේ කියලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මම අර පොලිස් ක්ලියරන්ස් එකත් එක්කම ඒක ගැන ඉන්ෆර්මේෂන් එක කියන්න. ඉතින් පොලිස් ක්ලියරන්ස් එක ඕගොල්ලෝ පොලිස් ක්ලියරන්ස් එක රෙඩි වෙන්න සාමාන්‍ය දවස් 15ක් විතර යනවා. ඉතින් ඒක රෙඩි වෙන අතරතුරේ ඔයාලට කරන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි බෙලරුස් වල මම දන්න තරමට තාම අපිට එම්බසි එකක් නැහැ. මොකද මම එහෙම කියන්නේ මම PR එක ගත්තේ දැනට අවුරුදු 2කට කලින්. මම දන්නේ නැහැ ඇත්තටම මේ වෙනකොට එම්බසි එකක් මෙහි තියෙනවද නැද්ද කියන්න. හැබැයි එම්බසි එකක් නැහැ. ඒක නිසා ඔයාලට කරන්න තියෙන ඊළඟ දේ තමයි මොස්කෝ වල තියෙන අපේ එම්බසි එක කන්සල්ට් කරන එක. එයාලට මේල් එකක් දාලා කියන්න මම මෙහෙම PR එක ගන්න කැමැත්තෙන් ඉන්නවා බෙලරුස් වල. මට මගේ පොලිස් ක්ලියරන්ස් එක පොලිස් කියන්නේ සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරගන්න ඕනේ කියලා එම්බසි එකේ.
ඉතින් එහෙම මේල් එකක් දාපුවාම ඒගොල්ලෝ අනිවාර්යෙන් රිප්ලයි කරනවා. එහෙම නැත්නම් බලන්න ඒගොල්ලන්ගේ නම්බර් එකක්, හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ එක්ක WhatsApp මැසේජ් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි අරගෙන ඔයාලට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. පොලිස් ක්ලියරන්ස් එක ඕගොල්ලෝ ෆොරන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරාට පස්සේ ඔයාලා එක ගෙන්න ගන්න ඕනේ. ඒ ගෙන්න ගන්න අතරතුරේදී ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මම කරේ එහෙම. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා එහෙම නැත්තම් ස්කෑන් කරලා ගොඩක් හොඳයි ඔයාලගේ ගෙදර අම්මට තාත්තට හරි ගෙදර ඉන්න සහෝදරයෙක්ට හරි කියලා ඒක ස්කෑන් කරලා ඔයාලගේ මේල් එකට ගෙන්න ගන්න එක. එහෙම තිබ්බොත් ඇති මම කරන කාලේ මම දන්නේ දැන් rules and regulations කොහොම වෙනස් වෙලාද කියන මම දන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ස්කෑන් කොපි එකක් ඇති. ඉතින් අර විදිහට ඔයාලා එම්බසි එකත් එක්ක කන්ටැක්ට් කරලා කන්ටැක්ට් කරාම ඒගොල්ලෝ කියනවා එවන්න කියලා ස්කෑන් කරපු මේ පොලිස් ක්ලියරන්ස් එක. ඒ කියන්නේ ලංකාවේ ඔයගොල්ලෝ ෆොරන් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරපු පොලිස් ක්ලියරන්ස් එක. පස්සේ ඒක ඔයාලා යවන්න එම්බසි එකට. එම්බසි එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා සීල් කරලා ඔයගොල්ලන්ට එවනවා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ ඒ විදිහට අරපුවාම එම්බසි එකට පොලිස් ක්ලියරන්ස් එක ඒගොල්ලෝ ඒක ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කරලා රෂියන් වලට සීල් කරලා මෙසේජ් එකක් දානවා ඔයාලගේ පොලිස් ක්ලියරන්ස් එක රෙඩි කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දේ තමයි බෙලරුස් වල තියෙනවා කුරියර් කම්පැනි එකක්. මම කරපු විදිහ මේක. තව කුරියර් සර්විසස් ඕන තරම් ඇති බෙලරුස් වල. හැබැයි මම ගෙන්න ගත්තේ මේ කුරියර් සර්විස් එක through. කුරියර් සර්විස් එකේ නම තමයි CDEK කුරියර් සර්විස්. ඉතින් ඒක මම දන්න විදිහට මම ජීවත් වුණේ ග්‍රෝත් නොවල. ඉතින් මං හිතන්නේ හැම සිටි එකකම මේ CDEK කියන කුරියර් සර්විස් එක තියෙනවා. තව කුරියර් සර්විස් ඇති. එහෙම නැත්නම් ඔයාලගේ හිතන්න ඔයාලගේ යාළුවෙක් ඉන්නවා කියලා මොස්කෝව වල නැත්නම් රෂ්‍යාව වල ඉගෙන ගන්න. ඉතින් ඒ ඕන කෙනෙක්ට අරගෙන ඔයාලට ඒක පෝස්ට් කරලා එවන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒක ලොකු ඉෂුව එකක් නෙමෙයි. හැබැයි මම කියන්නේ මේ මම කරපු විදිය. ඉතින් ඒ කුරියර් සර්විස් එක ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරාම ඒගොල්ලෝගේ කෙනෙක් යවලා ඒක කලෙක්ට් කරලා ඕගොල්ලන්ගේ ගෙදරටම ගෙනත් දෙනවා. එහෙම නැත්නම් ඔයාලා ඉන්නේ මෙහෙම ඔයාලා හොස්ටල් එකේ ඉඳන් මේ ප්‍රොසෙස් එක කරන්න බෑ අනිවාර්යෙන් අපාර්ට්මන්ට් එකකට යන්න ඕනේ. ඔයාලා ජීවත් වෙන අපාර්ට්මන්ට් එකට ඔයාලට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ කුරියර් සර්විස් එකට මට නම් ගියේ $20ක් විතර. ඉතින් දැන් සමහරට වෙනස් වෙලා ඇති charges. අර මං කිව්වා වගේ ඔයගොල්ලෝ කවුරු හරි යාළුවෙක් ගෙන්න ගන්න. ඉතින් කොහොමත් approximately $20 වගේ තියන්න ඕනේ. ඒට අමතරව මට කියන්න අමතක වුණා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම එම්බසි එකට ෆී එකක් පේ කරන්න ඕනේ. ඔයාලගේ ડોකියුමන්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා නෝටරි කරලා එවනවට. ඒකත් අප්‍රොක්සිමේට්ලි මම පේ කරේ $55 වගේ. ඉතින් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලගේ ડોකියුමන්ට් එක අරපුවාම ඒගොල්ලෝ කියනවා ඒ පේමන්ට් එක කරන්න කියලා. ඉතින් ඒ පේමන්ට් එක කරන්න මෙහෙ හොඳ මම කරපු විදිහ මම ගියේ සබෙර් බැංක් කියලා තියෙනවා බෙලරුස් වල රෂියන් බැංක් එකක්. සබෙර් බැංක් එකට ගිහිල්ලා ඕගොල්ලෝ කියන්න ඕගොල්ලෝ ඩීටේල්ස් ටික දුන්නාම ඒගොල්ලෝ ඒ පේමන්ට් එක කරනවා. එහෙමත් නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඕගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා නම් රෂ්‍යාවල ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලා ඕන තරම් ඉන්නවා. ඔයාලගේ යාළුවෝ ඉන්න පුළුවන් ඒ අතරින්. ඉතින් එයාලට ඔයාලා මෙහි ඉඳන් ඔයාලගේ කාඩ් එකකින් මනි ට්‍රාන්ස්ෆර් කරලා හරි කොහොම හරි ඒ පේමන්ට් එක ඒගොල්ලන්ට ඕන නම් එහෙන් කරන්න පුළුවන්. ඔයාලට මෙහෙන් කරගන්න පුළුවන් අර මං කිව්වා වගේ සබෙර් බැංක් එක through. ඉතින් ඔයාලා ડોකියුමන්ට් එක ගෙන්න ගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන දේ තමයි ඔයාලා යන්න ඕනේ මේ ડોකියුමන්ට් එක අරගෙන මීස්කොල්ට. ඇඩ්‍රස් එක තමයි ඌලිත්සා කරලා මාක්සා 37A. නැත්තම් 37A. ඉතින් ඌලිත්සා කරලා මාක්සා 37A කියන්නේ ගොඩක් අපේ ෆොරින් ડોකියුමන්ට්ස් නෝටරි කරන ප්ලේස් එක. ඉතින් මගේ නංගිලා මල්ලිලා මෙහි ඉන්ටර්න් කරන අය එහෙම නැත්තම් මෙහි ඉගෙන ගත්ත අයත් ඒක දන්නවා. මොකද අපේ හැම ડોකියුමන්ට් එකක්ම යුනිවර්සිටි එකෙන් ගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම ඒක මෙහි තියෙන ෆොරින් මිනිස්ට්‍රි එක. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒකේ සර්ටිෆයි කරන්නම ඕනේ. ඉතින් ඔයාලා මේ පොලිස් ක්ලියරන්ස් එක මොස්කෝ වලින් ගෙන්න ගත්තට පස්සේ
යන්න ඕනේ මේ ඇඩ්‍රස් එකට. ඕලිත්සා කරලා මාක්සා 37A. අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඔයාලා උදේ පාන්දරින්ම යන්න ඕනේ මෙතනට. ඉතින් ඔයාලා උදේම යන්න ඕනේ මේ වැඩේට. උදේම කියලා මම කියන්නේ සාමාන්‍ය උදේ පාන්දර 5ට විතර වගේවත් ගිහින් ඉන්න ඕනේ මෙතන. මොකද මෙතනට එනවා අපි වගේ ඉගෙන ගන්න. තව රටවල් වල ඒ කියන්නේ තුර්ක්මනිස්තාන්, එතකොට පාකිස්තාන්, ඒ වගේ ගොඩාක් රටවල් වල ඉගෙන ගන්න ෆොරින් කට්ටිය ඉගෙන ගන්න, ඒ වගේම ඉගෙන ගන්න නැති අය මොකද ඒගොල්ලන්ගේ ෆොරින් ඩොකියුමන්ට්ස් සර්ටිෆයි කරගන්න. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඕගොල්ලෝ ගොඩක් උදින් යන්න පුළුවන් නම් හොඳයි. මොකද උදේ පාන්දර ඉඳන් මිනිස්සු ඉන්නවා. දැන් for example මම කියන්නම් මං ගැන. මම උදේ 5:05 ඔබට මතක හරියට 5:05 වෙනකොට මම එතනට ගියා. එතනට යනකොටත් කට්ටිය එතනට ඇවිල්ලා. ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් උදේ යන්න. ඉතින් වින්ටර් සීසන් එක නම් ටිකක් අමාරුයි. මොකද සීතලයි හිටගෙන ඉන්න ඕනේ සෑහෙන වෙලාවක්. මොකද ඒගොල්ලෝ ඕපන් කරන්නේ උදේ 8ට. ඉතින් 8 වෙනකන් ඔයාලා සීතලේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් සම්මා එක වගේ නම් ඉතින් ඕකේ. ඒක නිසා ඒකටත් රෙඩි වෙලා ඔයාලා වින්ටර් එකේ නම් හොඳට රෙඩි වෙලා යන්න. ඉතින් සීතලට හොඳට ඇඳගෙන ඒ වගේම බොන්න මොන හරි උණුවෙන් අරගෙන එහෙම යන්න. මොකද ඇත්තටම හරි ටිකක් සීතල නම් ටිකක් අමාරුයි ඉතින් හිටගෙන ඉන්න. ඉතින් එතනට ගියාට පස්සේ උදේ 8ට ඉස්සෙල්ලා ගිහින් අහන්න ඕගොල්ලෝ. එතන ඉන්නවනේ මිනිස්සු දැන් ඇවිත් ඉන්න පුළුවන් මිනිස්සු. ඒ ඉන්න අයගෙන් අහන්න ඔයාලා ඇවිත් තියෙන්නේ පොලිස් ක්ලියරන්ස් එක සර්ටිෆයි කරගන්නද? මොකද එතන පෝලිං 3ක් විතර ඉන්නවා. හැබැයි ඔයාලට කවුරුත් කියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ පළවෙනි පෝලිම තමයි ඒගොල්ලෝ පළවෙනියටම ගන්න. ඒගොල්ලෝ අපොයින්ට්මන්ට්ස් දුන්න කට්ටිය. මොකද ඒගොල්ලෝ අපොයින්ට්මන්ට්ස් දැන් එදා දවසෙත් අපොයින්ට්මන්ට්ස් දෙනවා. තව සමහරට ඊළඟ මාසේ. එහෙම නැත්නම් ඊළඟ සතියේ එහෙම අපොයින්ට්මන්ට්ස් දෙනවා ඒගොල්ලෝ. ඉතින් එහෙම දුන්න අයට තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම chance එක දෙන්නේ. ඉතින් 8ට ඒගොල්ලෝ ගන්නේ අර අපොයින්ට්මන්ට්ස් දුන්න කට්ටිය. ඊට පස්සේට ඒගොල්ලෝ ගන්නවා අපොයින්ට්මන්ට්ස් දාන්න ඇවිත් ඉන්න අය. ඒ කියන්නේ දැන් අර මං කිව්වේ හැමදාම අපොයින්ට්මන්ට්ස් දාන්න යනවා. මොකද මම දන්න විදිහට ඒක කෝල් එකකින් අපොයින්ට්මන්ට් එකක් දාන්න බෑ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා අපොයින්ට්මන්ට් එක බුක් කරන්න ඕනේ. දැන් for example හිතන්න ඔයාලා ඉන්ටර්න් එක ඉවර කරා කියලා. ඉතින් ඉන්ටර්න් එක ඉවර කරාම ඔයාලා අනිවාර්යෙන් ඉන්ටර්න් සර්ටිෆිකේට් එක මේ නෝටරි කරගන්න ඕනේ. නැත්නම් සර්ටිෆයි කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යයෙන්ම දවස් 2ක් යන්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. එයාලා කියනවා ෆ්‍රී ඩේට් එක කවදටද තියෙන්නේ මෙදාට එන්න කියලා. ඉතින් අර දෙවණියට ගන්නේ අපොයින්ට්මන්ට්ස් දාන්න ඉන්න අයව. ඉතින් අන්තිමට තමයි ඔයගොල්ලන්ව ගන්නෙ. ගොඩක් වෙලාවට 9 විතර වෙනකොට මේ process එක ඉවර වෙනවා. ඉතින් ඒ වෙනකන් ඔයාලා හිටන් ඉන්න ඕනේ. ඉතින් රෙඩි වෙලා යන්න. මම අර කිව්වා වගේ වින්ටර් එක නම් ටිකක් අමාරුයි. හැබැයි සම එක නම් ඉතින් ඒත් අමාරුයි හිටගෙන ඉන්න ඕන ටිකක් වෙලා. හැබැයි ඉතින් සීතලක් ලොකුවට දැනෙන්නේ නැති නිසා මේ ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන්. ඉතින් 9ට විතර ඔයාලව ගන්නවා. අරගෙන අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලගේ බෑග් චෙක් කරනවා. ඇතුළට එන්ටර් වෙනකොට ඔයාලගේ ඔක්කොම ડોකියුමන්ට්ස්, ඔයාලගේ પાස්පෝර්ට් ඒව ඔක්කොම චෙක් කරනවා ඒගොල්ලෝ. ඉතින් චෙක් කරලා ඔයාලව ඇතුළට දාලා ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික අරගෙන කියනවා 3න් පස්සේ එන්න ડોකියුමන්ට්ස් කලෙක්ට් කරගන්න කියලා. ඉතින් ඔයාලා ડોකියුමන්ට්ස් ටික බාර දීලා එළියට පේමන්ට් එකක් කරන්න කියනවා ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම. ඉතින් බෙලරුස් බැංක් එකකට ගිහිල්ලා ඒ පේමන්ට් එක කරන්න. ඔයගොල්ලෝ දන්නවා මෙහි පේමන්ට් එක කරන මෙතඩ් එක. ඉතින් ඔයාලට දෙනවා රිසිට් එකක්. ඒක බෙලරුස් බැංක් එකට දුන්නාම ඔයාලට පේමන්ට් එක කරන්න පුළුවන්. ඊට පස්සේ 3න් පස්සේ අනිවාර්යෙන්ම එන්න ඔයාලට ડોකියුමන්ට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ දවසේම දීලා කලෙක්ට් කරගන්න පුළුවන්. කලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ජීවත් වෙන නගරයේ තියෙන ඉමිග්‍රේෂන් එකට යන්න. ඒ කියන්නේ දැන් for example ග්‍රෝත්නෝ වල region දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා ග්‍රෝත්නෝ වල ජීවත් වෙන අපේ නංගිලා මල්ලිලා ලෙනින්ස්කි රයෝන් කියලා තියෙනවා එකක්. අක්තියාබර්ස්කි රයෝන් කියලා තියෙනවා. ඉතින් මේ රයෝන් දෙකේ ඉමිග්‍රේෂන් සෙන්ටර්ස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා ජීවත් වෙන, ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොපිස්කයික අරමංක ප්‍රොපිස්කයික තියෙන රීජන් එකේ ඉමිග්‍රේෂන් එකට ඕගොල්ලෝ යන්න ඕනේ. ගිහිල්ලා කියන්න. එතකොට මෙහෙමයි ඔයාලා ඉස්සල්ලාම ගිහිල්ලා ඇත්තටම කියන්න ඕනේ. හැබැයි මම මේ කියන්නේ එතකොට ඔයාලගේ ડોකියුමන්ට්ස් ටික රෙඩි. ඔයාලට ටයිම් එකක් වේස්ට් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ගිහිල්ලා කියන්න මෙහෙමයි මම අවුරුදු 5ක් මෙහි ජීවත් වුණා.
මට මේ PR එක ගන්න ඕනේ. ඒක ළඟින් අහන්න මම ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගත්තා. මේ ටික චෙක් කරලා බලන්න තව ඇඩිෂනල් මොනවා හරි ඩොකියුමන්ට්ස් ඕනේද කියලා. ඉතින් මං කිව්වේ ඒකයි මේ මං කියන ඩොකියුමන්ට් ලිස්ට් එක දැනට අවුරුදු 2කට කලින් මම PR එක ගන්නකොට තිබ්බ ලිස්ට් එක. ඉතින් මං හිතන්නේ තව මුකුත් ඇඩිෂනලි ඇඩ් වෙලා ඇති කියලා. ඉතින් ඔයාලා කියන්න ඔයාලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික දෙන්න. දීලා කියන්න මේ තියෙන මගේ ඩොකියුමන්ට්ස් ටික මං හදාගත්ත ඩොකියුමන්ට්ස් ටික ප්‍රොපිස්කා එක පොලිස් ක්ලියරන්ස් එක ඒ වගේම පොලිස් ක්ලියරන්ස් එක මාර කිව්වා වගේ සීල් කරලා ඔක්කොම කරලා දෙන්න. එතකොට එයාලා ඔයාලගේ පාස්පෝර්ට් ඩීටේල්ස් ඒගොල්ලන්ගේ සිස්ටම් එකට දාලා බලනවා ඇත්තටම ඔයාලා අවුරුදු 5ක් මෙහි ජීවත් වෙලා තියෙනවද? ඒට අමතරව ඒ අවුරුදු 5 ඇතුළත මාස 3කට වඩා රටෙන් එක්සිට් වෙලා ඉඳලා තියෙනවද? එනේ මාස 3කට වඩා ඔයාලා රටෙන් එක්සිට් වෙලා, කියන්නේ දවස් 90කට වඩා එක්සිට් වෙලා හිටියොත් ඔයාලට PR එකට ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම මම අර ඉස්සෙල්ලම වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වා වගේ ප්‍රොටෝකෝල්ස්. ඔයාලට ප්‍රොටෝකෝල්ස් 3කට වඩා තියෙනවා නම් ඒ PR එකට ඇප්ලයි කරන්න බෑ. ඉතින් ඒ ටික චෙක් කරලා එයාලා කියනවා ඩොකියුමන්ට්ස් ටික දෙන්න. ඊට අමතරව ඔයාලට දෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. ඒ ෆෝම් එක ෆිල් කරලා අකුරු හරියට බලලා ඔයාලා පිළිවෙලට එක ෆිල් කරන්න. ෆිල් කරලා ඉවර වෙලා ඔයාලට කියනවා පේමන්ට් එකක් කරන්න කියලා. ඉතින් මට මතක හැටියට මම ගෙවද්දි රූබල් 90ක් වගේ තමයි ගෙව්වේ. ඉතින් දැන් ඔයාලා ගෙවන්න යනකොට ඒ පේමන්ට් එක වෙනස් වෙලා ඇති අනිවාර්යෙන්ම. ඒක නිසා මේ බලන්න ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කියනවා. ඒ වගේම අර ඔයාලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ බෙලරුස් බැංක් එකට ගිහිල්ලා ඉතින් මේ පේමන්ට් එක කරන්න. පේමන්ට් එක කරලා ඒ රිසිට් එක ගෙනත් දෙන්න. ඉතින් ඩොකියුමන්ට්ස් ටික දුන්නාට පස්සේ ඔයාලට කෝල් කරලා කියනවා මෙඩිකල්ස් වලට යන්න කියලා. මේකත් අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්. ඔයාලට ෆුල් මෙඩිකල් ෆුල් චෙක්අප් එකකට යන්න වෙනවා. ඉතින් ඒකත් අර මං අර ඉස්සෙල්ලන් කිව්වා වගේ ඕගොල්ලෝ ජීවත් වෙන රීජන් එකේ එහෙම නැත්නම් ඔයාලා ජීවත් වෙන ඒරියා එකට අදාළ පොලික්ලිනික් එකට ගිහින් කියන්න ඕනේ මම PR එකට ඇප්ලයි කරන්න යන්නේ මට මෙඩිකල්ස් කරන්න ඕනේ කියලා. ඉතින් ජෙනරල් බ්ලඩ් ටෙස්ට් එක, එතකොට බයෝමෙඩිකල් බ්ලඩ් ටෙස්ට් එක, එතකොට යූරින් ටෙස්ට් එක, ෆ්ලෝරෝග්‍රැෆි, එතකොට ගෑනු ළමෙක් නම් ගයිනකොලොජි, ඔය ඔක්කොම ටික ෆුලි චෙක්අප් එකකට ඔයාලා යන්න ඕනේ. ඉතින් අර ඩොකියුමන්ට්ස් ටික බාර දුන්නාට පස්සේ තමයි මෙඩිකල් ඒක ඔයාලට ඉන්ෆෝම් කරනවා. ඉමිග්‍රේෂන් එකේ ඔෆිසර්ස්ලා ඔයාලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම PR එක කලෙක්ට් කරගන්න කලින් ඕගොල්ලෝ මෙඩිකල් රිපෝට් එක දෙන්නම ඕනේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මෙඩිකල් චෙක්අප් එකකට යන්න ඕනේ. ඒක ඕගොල්ලෝ පේ කරලා කරන්න ඕනේ. ඉතින් ඔයාලා තාම ඔයාලට PR එක හම්බ වෙලා නැති නිසා ඔයාලට පේ කරලා කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම දැන් මතක තියාගන්න ඕගොල්ලෝ මම මේ ඔක්කොම කියන්නේ මම ජීවත් වුණේ ග්‍රෝත්නෝ නිසා. ඉතින් ඔයාලා බෙලරුස් වල ඉන්න අය දන්නවා ඒ ඒරියා එකට අදාළ පොලික්ලිනික් එකක් හැම වෙලාවෙම තියෙනවා. දැන් for example මම මේ කියන්නේ දැන් ග්‍රෝත්නෝ වල බෙල් කවර නම් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට පොලික්ලිනික් නම්බර් 4 තමයි අයිති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඔයාලගේ ප්‍රොපිස්කා එක තියෙන ඒරියා එකේ පොලික්ලිනික් එකට ගිහිල්ලා මේ මෙඩිකල් චෙක්අප් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හැබැයි ඒක අන්තිම ස්ටෙප් එක. ඒ කියන්නේ ඔයාලා PR එකට බයෝමෙට්‍රික්ස් දෙන්න යන්න කලින් ඔයාලට කියනවා මෙඩිකල් චෙක්අප් එකට යන්න කියලා. ඉතින් ඒකත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් මේ ඩොකියුමන්ට්ස් ටිකට අමතරව ඔටෝබයෝග්‍රැෆි එකක් හදන්න. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ ඉඳන් මේ වෙනකම් කරපු කියන්නේ දේ සමරයිස් කරලා ඔයගොල්ලෝ හැබැයි ඒක ලියන්න ඕනේ රෂියන් වලින්. ලියලා ඒකත් අර ඩොකියුමන්ට්ස් එක්කම ඉන්ක්ලූඩ් කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් පස්සේ හරි එක ගිහින් දෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න it's better ඕගොල්ලෝ මේ අර මං කියව ප්‍රොපිස්කා එකයි පොලිස් ක්ලියරන්ස් එකයි ඒකත් රෙඩි කරගන්න පුළුවන් නම් it's really good. ඉතින් ඒක හදාගන්න ලස්සනට ඔයාලා බලන්න. ඉතින් ඉංග්‍රීසි වලින් ලියලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා හැබැයි ට්‍රාන්ස්ලේට් කරද්දී be careful මොකද sometimes අපි translate කරනකොට ඔයාලා දන්නවා අපි English word translate කරද්දී exactly ඒ word එක ඒ විදිහට translate වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලගේ Russian fluent කවුරු හරි ඉන්නවනම් එක්ක teacher කෙනෙක් හරි එහෙම නැත්නම් යාළුවෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් autobiography එක පෙන්නලා බලන්න ඒක recorrect කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔය ටික දීලා
ඒගොල්ලෝ දෙනවා මාස 3ක් ඔයාලා මාස 3ක් විතර යයි කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට මාස 3කට කලින් අනිවාර්යෙන් ඒගොල්ලෝ කෝල් කරනවා ඔයාලට. මෙසේජ් එකක් කෝල් එකක් එනවා. ඉතින් එතකොට ගිහිල්ලා ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ බයෝමෙට්‍රික්ස් දෙන්න තියෙනවා. ඉතින් බයෝමෙට්‍රික්ස් එකට මාර කිව්ව එකයි සමහර වෙලාවට මාස එකමාරකින් විතර ඔයාලට කෝල් එකක් එනවා. ඉතින් බයෝමෙට්‍රික්ස් වලට එන්න කියලා වගේ ડોකියුමන්ට්ස් ඔක්කොම ක්ලියර් නම් ඔයාලට පාස් හිස්ටරි එක ඔයගොල්ලන්ගේ පාස් හිස්ටරි එකේ ප්‍රශ්න නැත්තම් ප්‍රොටෝකෝල්ස් නැත්තම් ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මාස එකමාරක් විතර යනකොට කෝල් කරලා කියනවා එන්න කියලා. ඉතින් ගියාට පස්සේ ඕගොල්ලොන්ගේ ෆොටෝග්‍රැෆි එක ගන්නවා අනිවාර්යෙන් ෆොටෝ එකක් ගන්නවා ඒගොල්ලෝ එතනින් ගන්නේ. එතකොට බයෝමෙට්‍රික්ස් ඔයාලා බයෝමෙට්‍රික්ස් මොකක්ද කියන්නේ දන්නවනේ බයෝමෙට්‍රික්ස් දෙන්න වෙනවා එතනදී. ඊට අමතරව ඔයාලගේ සිග්නේචර් එක ගන්නවා. ඉතින් මේ වගේ වැඩ ටිකක් එදාට වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඊටත් පස්සේ සති 2කට 3කට විතර පස්සේ කෝල් කරලා කියනවා ඇවිල්ලා PR එක කලෙක්ට් කරගන්න කියලා. ඉතින් ඕක තමයි process එක. සමහර වෙලාවට මගේ අතින් මගහැරුණ මොනවා හරි තියෙන්න පුළුවන්. ඉතින් මම දන්න නංගිලා මල්ලිලා ගොඩක් මෙහෙ PR එක ගත්ත අය ඉන්නවා. හැබැයි දැන් වැඩ කරන්නේ නැති, ලංකාවට ගිහින් ඉන්න, එහෙම නැත්තම් මේට වඩා තව මොන හරි ඇඩ් වෙන්න ඕන නම් please comment down below. හැමෝටම ඒක useful වෙයි. ඉතින් ඔහොම තමයි PR එකට apply කරන්නේ. කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් මෙහෙ වැඩ කරන්න, මෙහෙ ජීවත් වෙන්න. ඉතින් ඕක තමයි process එක. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන හරි, බෙලරුස් ගැන හරි, මෙහෙ වැඩ කරන්නේ කොහොමද ගැන හරි පහලින් ආයෙත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම ඔයාලට දෙන්න. ඉතින් එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.